මේ තමයි අවුරුදු 2300කට වඩා පැරණි අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ව්‍යාප්ත වෙන කාලේ රෝපණය වුණු බෝධීන් වහන්සේ නමක්. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මල්පොත කියන ප්‍රදේශයේ සැඟව තිබෙන මේ බෝධීන් වහන්සේ පිළිබඳව බොහොම චූටි පිරිසක් තමයි දන්නේ. ළඟදී මුළු ලෝකෙටම මේ බෝධීන් වහන්සේගේ කතාව කියනවා. ගම්මානයක් මැද තියෙන්නේ. මේ බලන්න බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට වටේ රූස්ස ගස් ඉදි වෙලා තියෙනවා. ඉතින් ගස් වලින් ආවරණය වෙලා විශේෂයෙන් සපු ගස් ගොඩක් මල් පිපෙනවා. බෝධීන් වහන්සේ රැක ගන්න මේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යම් උත්සාහයක් කරන් තියෙනවා. අතිශයින්ම පෞරාණිකයි. දෙවිවරු විසින් තමයි මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. මලු දෙකක් තියෙනවා. උඩ මලුවක්, පහත මලුවක්. යත්‍ර මේ බලන්නකො මේ ගස්වල රූස්ස ගස්, දෙවන්ත ගස් මේ ඔක්කොම ගස් තියෙන බෝධීන් වහන්සේ වටේ. බෝධීන් වහන්සේ විශාලයට වැඩිලා නැහැ. හරියට මේ අනුරාධපුර ජයශ්‍රී බෝධීන් වහන්සේ වගේ. ගොඩක්ම පැරණි. එන අවුරුදු 2300ක ඉතිහාසයක් තියෙන බෝධීන් වහන්සේ නමක්. රැක ගැනීමේ උත්සාහයක යෙදෙනවා ගම්බද පිරිස. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතන සංරක්ෂණය කරලා තියෙන්නේ. බලන්න මේ බෝධීන් වහන්සේ අහිංසක මිනිස්සු වෙනුවෙන් විරාජමානව වැඩ ඉන්නවා. දෙවනි මළුවේ තව බෝධීන් වහන්සේ නමක් රෝපණය වෙලා තියෙනවා. ප්‍රධාන බෝධියේ මුල් වලින් මේ බෝධීන් වහන්සේ රෝපණය වුණා විය යුතුයි. සැර හුළඟක් තියෙන තැනක් මෙතන. ගස් දෙබලක්. මේවායින් තමයි බෝධීන් වහන්සේ ආවරණය වෙලා තියෙන්නේ. මෙතෙන්ට පූජ්‍යපාද බණ්ඩාරවැල සන්තදීප ස්වාමීන් වහන්සේ වැඩම කරලා ලස්සන වන්දනාවක් කිරීමට නියමිතයි. සදැහැති අයගේ අවධානය පිණිස මොන බෝධීන් වහන්සේ පිළිබඳව තොරතුරු අපි අරගෙන ආවේ. ප්‍රධාන බෝධීන් නම් කවුරුත් පඳුරු ගැට ගහලා නැහැ. නමුත් මේ අතුරු බෝධීන් වහන්සේගේ දෙවනි මළුවේ වැඩ ඉන්න බෝධීන් වහන්සේගේ පඳුරුත් ගැට ගහලා. ඉතින් මෙන්න මේ වගේ විනාශයන් නතර කරන්න පුළුවන් වෙයි අර වන්දනාවෙන් පස්සේ. බෝධිය රකින්න දෙවන්ත වෘක්ෂ. ඔක්කොම සපු ගස්. මල් පොත බෝධිය කියනවා, රම් පොත බෝධිය කියනවා. ලොකු පුරාවෘතයක් තියෙනවා. වන්දනාවේදී අපි පුරාවෘතී ස්වාමීන් වහන්සේගෙන් අහමුකෝ.